පිරිමි විඳින්නේ නැති දුක් කාන්තාවන් විඳින ওই ගෑනුන්ට හැම වෙලාවෙම පුප්පගෙන ඉන්න එපා. මාසෙ ගානේ ලෙඩ වෙන දුක කාන්තාවක් විඳින ඒ දුක කොයි වගේ එකක්ද කියලා පිරිමි කවදාවත් දන්නේ නැහැ. දරුවෙක් මාස 10ක් බඩේ තියාගෙන ඉන්න දුක කොයි වගේ එකක්ද කියලා පිරිමියේ කීරෙන්වත් දන්නේ නැහැ. ඒ දරුවෙක් වදනකොට බඩෙන් එළියට ගන්නකොට විඳින දුක මොකද්ද කියලා පිරිමියේ කීරෙන්වත් දන්නේ නැහැ. පිරිමියව පවුල් කරනකොට ඒ මනුස්සයා සතුටු වෙනකල් පවුල් කාලා එක අත්හරිනවා. ගෑණින්ගේ හිත කොයි වගේ හිතක්ද කියලා පිරිමියා දන්නේවත් නැහැ. වගේ දුක් ගොඩාක් දරාගෙන ඉන්න බවලතාගේ හිතෙන් ආවොත් සාපයක් එහෙම මේක මට මෙහෙම කළා, මෙහෙම වංචාවක් අසාධාරණයක් කළා, මාව රැවැට්ටුවා කියලා උඹලගේ ජීවිතේට පුතා ඒකම තමයි හෝනියම කපන්න බෑ පුහුල් ලක්ෂයක් කැපුවා. ඕකමයි හෝනියම. ආයෙ සල්ලි වතුරේ යනවා වගේ යනවා හෝනිය වැදුනට පස්සේ. හිතේ සතුට නෑ. ගෙවල් වලින් ආදරේ එන්නේ නෑ. වැඩ කරන තැනින් සර් කෙනෙක්වත් hina වෙලා කතා කරන්නේ නෑ. ඒක දැක්ක ගමන් බනින්නම හිතෙන්නේ. යාළුවන්ටවත් සපෝට් එකක් දෙන්න හිතෙන්නේ. සාප. ගෑනුත් එක්ක සෙල්ලම් කරන්න එපා කියන්නේ.